අපි අරන් යන්නේ මේ ගීතය. නැත්නම් එක තැන තියෙයි. රුපියල් 100ක් නම් 50ක් දිය යුත්තේ කටහඬ හිමිකරුවට හරි හිමිකාරියට හරි. මේ හැම දිනාටම මේකේ අයිතිවාසිකමක් තිබිය යුතුයි. අර දෙන්නට ඕනේ අපිට විතරක් දෙන්න. එහෙම එකක් නෑ මේකේ. ජනතාව අපිව බලා ගන්න ඕනේ. ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් ගීතයක් අසුවල් ගීතය කියලා ගීතය හඳුන්වන්නේ ගීතේ පද ලියපු කෙනාගේ හෝ තනුව නිර්මාණය කරපු කෙනාගේ නමින් නෙවෙයි. ලතා වල්පොල මහත්මිය ගැයූ ගීතයක්. නැත්නම් මොහිදින් බෙග් මහත්මයා ගැයූ ගීතයක්. ධර්මදාස වල්පොල මහත්මයා ගැයූ ගීතයක්. ඒ මිසක තනු නිර්මාපකයාගේ හෝ පද රචකයාගේ නමක් කියවෙන්නෙම නෑ කිසිම තැනක. මේ ගීතය ගමන් කරවන්නේ ගායන ශිල්පියා හෝ ශිල්පිනියයි. අපි අරන් යන්නේ මේ ගීතය. නැත්නම් එක තැන තියෙයි. එදා ඉඳලම මේ කතා කරන්නේ මේ සම අයිතිය. මේක අපිට ਸਰව සාධාරණ විදිහට මේක තෝරලා බේරලා දෙන්න කියන එකටයි අපි මේ ඉල්ලා හිටින්නේ. අර දෙන්නට ඕනේ අපිට විතරක් දෙන්න. එහෙම එකක් නෑ මේකේ. මේ තිදෙනාටම මේක යන්න. මගේ නිගමනය මම කියන්නම් කෙලින්ම. දැන් ගායකයාට ගායිකාවට අයිතිය ලැබෙන්න ඕනේ මේ විදිහට. රුපියල් 100ක් නම් ලැබෙන්නේ ඔය වාදනය වෙන ගීතයකට. රුපියල් 100ක් නම් 50ක් දිය යුත්තේ කටහඬ හිමිකරුවට හරි හිමිකාරියට හරි. ඊටු 50 තමයි බෙදෙන්න ඕනේ ගීත රචකයාටත් සංගීත නිර්මාණකරුවාටත්. ඉතින් ඒසේ නොවෙනවා නම් අඩු ගානේ සාධාරණ විදියට තුනටවත් ඒ ගණන බෙදෙන්න ඕනේ කියලා තමයි මගේ නිගමනය. අපි මෙතෙක් ගීත ගායනා කළේ මහ ජනතාවට. ඉතින් මහ ජනතාව අපිව බලා ගන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරන්නේ මම පද රචනාව, තනු රචනා, සංගීත අධ්‍යක්ෂණය, ගායනය මේ සියලු දේ කරන කෙනෙක් හැටියට මම දකිනවා. හැමෝටම මේකේ වෘත්ති අයිතිවාසිකමක් මේ හැම දිනාටම මේකේ අයිතිවාසිකමක් තිබිය යුතුයි. නැත්තම් මේ සුහදතාවය නැතුව මේ නිර්මාණ ඉදිරියට කරගෙන යන්න බෑ. ඉතින් මම හිතන්නේ කාගේවත් සිත් නොරිදෙන ආකාරයෙන් හැමෝටම සාධාරණයක් වෙන ආකාරයෙන් මේ පන දෙනවත සම්මත විය යුතුයි කියන පදනමේ අපි හැමදෙනාම ඉන්නවා. මෙවැනි ප්‍රශ්නයක් මතුවෙන්නේ දැන් තාක්ෂණයේ දියුණු වීමෙන් පවතින ලෝකයක විවිධ මාධ්‍ය. දැන් AI තාක්ෂණය පවා ඇවිල්ලා තියෙන කාලයක මේවා ඔක්කොම අභියෝගයට ලක්වීමෙන් පවතිනවා. ගායන ශිල්පියාට නෛතික සහ ආර්ථික අයිතිය අහිමි වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලන්නේ මේක සම අයිතියකට පවරන්නට නීති පද්ධතියක් නීතියක් විදියට පනතක් විදියට මේක සම්මත විය යුතුයි කියන තැන අපි සියලු දෙනා සිටිනවා.